කවදාක්වත් කිසිම පුද්ගලයෙකුට ණය වෙන්න එපා. ඒ ණය වෙන්න එපා කියන හේතුව තමයි පින්වතුනි. ඒ ණය වුණොත් ඔබට ඒකාන්තයෙන්ම සසරේදී ඒ ණය ගෙවන්න වෙනවාමයි. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ රටවල් වලට ඇවිල්ලා ලෝන් එකක් ගහලා අපි ලංකාවට පයින්නවා. ආදී දේවල් ඕනේ තරම් හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒවට උල්පන්දම් දෙන මිනිස්සුත් ඉන්නවා. ඒකයි පින්වතුනි කියන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මෝ අකෝ විදු. මේ ධර්මය අහලා නැහැ. ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා නැහැ. ආර්ය ධර්මය අහලා නැහැ. ඒක නිසා පින්වතුනි මේ කිසි දෙයක් දන්නේ නැතුව ඔහේ මේවා කරනවා. මොකු දෙයක් එකතු කරගන්නවා සසරට අරගෙන යන. ඊට පස්සේ හරක් වෙලා ඌර වෙලා කුකුල්ලු වෙලා මේවා ඉපදිලා දවස් 28න් 28ට තමන්ගේ ජීවිතේ පුදට මේ රටවල් සාරවත් කරන්නේ. ඕක තමයි ස්වභාවය. මේ ළඟදී වෙච්ච හොඳ කතාවක් කියන්නේ. බලන්න හොඳට මේ ගනුදෙනු සිද්ධ වෙන හැටි. එක ගමක පවුලක් හිටියා.